අයිබෝන් සුබ දවසක් හැම දෙනාටම අද විශේෂ වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වුණේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් ගොඩනැගිලා තිබෙනවා. ඒ ප්‍රශ්නය සමාජීය ප්‍රශ්නයක්. ඉතින් අපේ තරුණ දරුවෝ සහ දැරියන් විසින් මගෙන් විශේෂ ඉල්ලීමක් කරා අද මේ රටේ පවතින මේ සමාජ පරිහානිය පිළිබඳව වචන කීපයක් හරි සමාජය දැනුවත් කරනවා නම් ඒක ඉතාමත්ම වැදගත් කියලා. ඇත්තටම අද මේ වෙනකොට අපේ සමාජය තුළ ආගමික වශයෙන් විශාල ප්‍රශ්නයක් සමාජය තුළ ගොඩනැගිලා තිබෙනවා. මම ඉතින් දේශපාලනමය කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කතා කරන්නේ ආගමික වශයෙන් අපේ සමාජයට අද බලපා තිබෙන විශේෂ ප්‍රශ්න කීපයක් සම්බන්ධව. ඒකට දේශපාලනික සම්බන්ධතාවයක් තිබෙනවා. මොකද දේශපාලන සම්බන්ධතාවයකින් තොරව මේ ප්‍රශ්නෙට කතා කරන්න අමාරුයි. ඒ වුණත් අපි උත්සාහ කරනවා දේශපාලනයේ පැත්තට ඒ තරම් නොගිහින් අපි අපේ සමාජයට බලපා තිබෙන මේ ආගමික ප්‍රශ්නය සම්බන්ධව කතා කරන්න. අපි දන්නවා ලංකාව 2500ක 600ක පමණ කාල පරාසයක් තුළ ලංකාව ආගමික වශයෙන් ගත්තාම බෞද්ධ දර්ශනය මේ රට තුළ ස්ථාපිත වූවන් පස්සේ බහුතර ජනතාවක් බුදුදහම වෙළඳගෙන බෞද්ධ දර්ශනය තුළ ගමන් කරපු සමාජයක් බව ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. ඒ වගේම සෙසු කිතුණු දහම, ඉස්ලාම් දහම, හින්දු දහම මේ දර්ශනයන්ද අපේ සමාජය තුළ මේට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. කොහොම නමුත් බහුතර ජනතාව 90% පමණ බෞද්ධ දර්ශනය අනුගමනය කරන ජනතාවක්. සෙසු අයත් ඒ බුදුදහමේ තිබෙන හර පද්ධතියෙන් අරගෙන ආගමික ભેදයකින් තොරව හැම කෙනෙක්ම ජීවිතය යහපත් කර ගැනීම සිදු කරනවා. මොකද ආගම් වලින් කෙරෙන ප්‍රධානම කාර්යය තමයි මිනිස්සුන්ට සමාජය තුළ මිනිස්යන් වශයෙන් එකට එකමුතුව ජීවත් වීමේ තිබෙන වැදගත්කම පුද්ගලයාව නැඹුරු කරවීම. ඒක තමයි මේකෙන් කෙරෙන්න ඕන ප්‍රධාන කාර්යය. නමුත් අවාසනාවකට අද වර්තමාන සමාජය තුළ අපේ සුපේසර ශික්ෂාකාමී ගුණගරුක දැනුගත් විනයධර ධර්මධර අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා බහුතර පිරිසක් අපේ ලංකා සමාජය තුළ වැඩ සිටිනවා. අපි උන්වහන්සේලාට ඉතාමත්ම ගෞරවාන්විතව අපේ නමස්කාරය, අපේ පාද නමස්කාරය උන්වහන්සේලාට අපි පුද කරනවා. ඒක අපිට කිසි තර්කයක් නැහැ. නමුත් ඛේදවාචක වෙලා තිබෙන්නේ ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ සමාජය තුළ අනුගමනය කරන ක්‍රියාපිළිවෙත කොතෙක් දුරට බෞද්ධ සමාජය ග්‍රහණය කරගෙන තිබෙනවද කියන එක පිළිබඳවද ප්‍රචාර ප්‍රශ්නයක් තියෙනවා. මම අනාවකයක් වශයෙන් කියන්න කැමති. මම හිතනවා තව අවුරුදු 25ක් 30ක් ඈතට යන්නේ නැහැ. ඉතා ඉක්මනින්ම මේ සමාජය අපේ මේ පන්සල් ආරාම වලින් ඈත් වෙලා ඒකොල්ලෝ වෙන පැත්තකට ජීවිතේ නැඹුරු කරගන්නේවි කියලා අපිට දැක්මක් තියෙනවා මේ දැන් පවතින තත්ත්වයට එක්කලා. විශේෂයෙන් අපේ තරුණ පරපුර. අපි කතා කරන්න ඕනේ තරුණ පරපුර ගැනයි. දැනට ඉන්න පාරම්පරික සමාජ කොටස් දෙකක් අපේ සමාජයේ ඉන්නවා. මම ඒ අය ගැන නෙමෙයි කතා කරන්නේ. තරුණ අයන් වෙනුවෙන්. අපේ තරුණිය වෙනුවෙන්. විශේෂයෙන්ම අපේ අනාගත පරපුර වෙනුවෙන්. අපිට පේනවා මේ වන විට 10%ක් 20%ක් විතර මේ බෞද්ධ පරිසරයෙන් ඒගොල්ලෝ ඈත් වෙන බව අපිට දකින්න තියෙනවා. ඒගොල්ලෝ සමාජයෙන් බෞද්ධ පරිසරයෙන් ඈත් වෙලා ඒගොල්ලන්ගේ තුල තිබෙන කලකිරීම අපිත් සමග අනන්තවත් සාකච්ඡා කරලා තියෙනවා. මේක මහා ඛේදවාචකයක්. අර ගමත් පන්සලත් එක්කලා බැඳී පැවතිච්ච ඒ සාම්ප්‍රදායික අපේ පිළිවෙත ලිහිලා ගිලිහිලා යන ආකාරයකුත් අපිට දකින්නට තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මොන විදිහටද මේ සමාජය අපි ඒ අදාළ යහපත් මාවතට යොමු කරන්න කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අද භික්ෂුන් වහන්සේලා ඇතැම් භික්ෂුන් වහන්සේලා මේ පෞද්ගලික නාලිකාවල් සකස් කරගෙන ඒ හරහා
භික්ෂුන් වහන්සේලාටම චෝදනා කරන එක. ඒක මහා ඛේද වාචකයක්. මම කතා කරන්නට යන මේ කාරණේ සම්බන්ධවයි. භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කිරීම කොතෙක් දුරට බුදුන් වහන්සේගේ විනය ධර්මයේ දැක්වෙන මූලික සම්ප්‍රදායන්ට ගැලපෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්න තරමින් විනය පිටකයට අනුව යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් අතින් යම් දුර්වලතාවයක් වුණොත්, යම්කිසි පැවතක් වුණොත්, ඒ සම්බන්ධව ඒ නිකායික නායක භික්ෂුන් වහන්සේලා, එහෙම නැත්නම් ඒ ආරාමේ වැඩ සිටින ප්‍රධාන ගුරු ස්වාමින් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරලා ඒ වැරදි සහ ඇවැත් සිද්ධ වූ භික්ෂුන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒවා දේශනා කරලා ආයතී සංවරයට පිහිටීම තමයි බුද්ධ ශාසනයේ ශාසනික සම්ප්‍රදාය වශයෙන් අපි දැනගෙන තිබෙන්නේ. නමුත් අද තිබෙන ප්‍රශ්නය භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ දුර්වලතාවයන් තව භික්ෂුන් වහන්සේලා නමක් හෝ කීප නමක් විසින් මේ වගේ YouTube හදාගෙන එහෙම නැත්නම් මේ අන්තර්ජාලයේ තිබෙන යම් අංශ යොදාගෙන මේ ලංකාවේ ඉන්නවා 2,30 ලක්ෂයක් පමණ ජනතාව වර්තමාන ජනසංඛ්‍යා ලේඛනයට අනුව 2,30 ලක්ෂයක් පමණ. අපි හිමු ලක්ෂයක දෙකක එහෙම වෙනස් වීමක් තියෙන්න පුළුවන් කියමුකෝ. එතකොට මේ බෞද්ධ ජනතාව බෞද්ධ ජනතාව පමණක් නෙමෙයි. මේ කටේ විවිධ ජනත කොටස් ලංකාවේ ජීවත් වෙනවා. ඒ හැම කෙනෙක්ම බුදුදහම පිළිබඳව ගෞරවයක් දක්වනවා. එවැනි අවස්ථාවක භික්ෂුන් වහන්සේ නමක් විසින් භික්ෂුන් වහන්සේ නමකට හෝ භික්ෂුන් වහන්සේලාට යම්කිසි දෝෂාරෝපණයක් ඊටමත් අසභ්‍ය ආකාරයෙන් චෝදනා කිරීම මේ වගේ පොදු නාලිකාවල් හරහා සිද්ධ කරනවා නම් එය කොතෙක් දුරට ශාසනික සම්ප්‍රදායට ගැලපෙනවද කියන එක පිළිබඳව හිතන්න ඕනේ. ඒ නිසා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට අපගේ ගෞරවය තියෙනවා තාමත්. උන්වහන්සේලා චීවරධාරී භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලාගේ තිබෙන සාංශාරික දුර්වලතාවයන් නිසා එවැනි දේවල් සිදු කරනවා වෙන්න පුළුවන්. ඒ වුණත් මේ තරම් දරුණු විදිහට මේ පරිගැනීම් චෝදනා කිරීම භික්ෂුන් වහන්සේ අතර සිදුවෙන එක අපිට ඉවසන්න පුළුවන් කාරණයක් කියලා මම හිතන්නේ බෞද්ධ සමාජයටත් බෞද්ධ නොවන සමාජයටත්. ඉතින් ඒගොල්ලෝ මේක ඉතාමත්ම පිළිකෙව් කරනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කිරීමක් අපි කරන්නට ඕන අපේ අති පූජනීය ගෞරවනීය අපේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. විශේෂයෙන් මල්වතු පාර්ශ්වයේ අස්කිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේලා. ඒ වගේම රාමඤ්ඤ නිකායේ සහ ඒ වගේම මේ අසේසු නිකායන් වල භික්ෂුන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. අධිකරණ සංඝ සභා පීඨවල තිබෙනවා. නමුත් ඒවා මොනතරම් දුරට සක්‍රීයව පවතිනවද කියන එක සම්බන්ධව සීලුම ජනතාවට ලාංකීය ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ අහන්නේ මේ ප්‍රශ්න අද අපිත් එක්ක කතා කරන්නේ වයසක උදවිය නෙමෙයි. අවුරුදු 60 70 50 60 70 අය නෙමෙයි මේ අහන්නේ මේවා. මේවා අහන්නේ අවුරුදු 12 අවුරුදු 14 15 16 17 18 19 20 අපේ තරුණ දරුවෝ අහන්නේ මේවා අපේ. මේක හරි ඛේද වාචකයක්. මේ රට අනාගතයේ බාරගන්න ඉන්නේ අද මේ ඉන්නේ අවුරුදු 12 13 ඒ අපේ දරු පරපුර තමයි අනාගතයේ මේ රට බාරගන්න ඉන්නේ. ඒතර මේ දරුවන් තුල බුදු සසුන පිළිබඳව භික්ෂුන් වහන්සේලා පිළිබඳව මේ ආකල්පයක් නම් පවතින්නේ මේක අනාගතයේ විශාල ඛේද වාචකයක් බවට පත් වෙනවා. දැනටත් එය යම්කිසි ප්‍රමාණයකට සිදු වී තිබෙන බව අපි කල්පනා කරන්නට ඕන. එනිසා අපි ඉල්ලීමක් කරනවා මම මතක් කිරීමක් කරනවා අපේ ගෞරවනීය තුන් නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගෙනුත් ඒ වගේම අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේලාගෙනුත් ඒ වගේම ශාසන ආරක්ෂක බල මණ්ඩලවල වැඩ සිටින අපේ වගකිව යුතු පාණ්ඩිත්‍යයෙන් හිබි ගුණගරුක අපේ පාද නමස්කාරාන්විතව උන්වහන්සේලාට අපි ගරු කරන ස්වාමීන් වහන්සේලාන් අපි ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ මේ ඛේද වාචකයේ මේ රට තුලත් අපි ඉදිරියටත් ගෙනියන්න තබන්න එපා. මීට වැඩිය ශාසනික සම්ප්‍රදායන් වල තිබෙන විනය නීතිය ක්‍රියාත්මක කිරීමට යම්කිසි වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව යොදනවා නම් දැන් අවස්ථාව උදා වී තිබෙනවා. තවත් කල් ලැබිය යුතු නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ චෝදනාවල්
ආගමික සංස්ථාවල සිටින සෙසු ආගම්වල අපි ගමුකෝ උදාහරණයක් වශයෙන් කතෝලික සභාව ඒ වගේම අපි ගමුකෝ අපි අපේ ඉස්ලාමීය ආගමික සභාවල් ගමුකෝ ඒ මව්වලවීතුමන්ලා අපේ ගෞරවනීය ඒ කිතුණු සභාවල වැඩ සිටින අපේ ඒ පියතුමන්ලා ඒ වගේම අපේ මේ ප්‍රධාන ඒ අපේ ආගමික නායකයන් ඒ සෙසු ආගම්වල සිටින නමුත් ඒ ආගම්වල දුර්වලතාවයන් තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ බරපතල මේ වගේ භයානක තත්ත්වයක් ශාසනය තුල දෙදුරුම් කෑමක් මම දකින්නේ නැහැ. ඒ කිතුණු සහ ඉස්ලාමීය සහ හින්දු අපේ ලාංකීය සමාජය තුල මේ වගේ විනාශයක් තියෙන බව අපිට පේන්නේ නැහැ. දුර්වලකම් තියෙන්න පුළුවන්. දුර්වලකම් නැති තැනක් අපිට හොයන්න බෑ. බුද්ධ කාලීන සමාජයේත් බුදුන් වහන්සේත් භික්ෂුන් වහන්සේලා කෙරෙහි කලකිරිලා උන්වහන්සේලා අත්හැරලා පාරලීය වැනි වනාන්තර වලට වෙලා උන්වහන්සේ ධර්ම සංවේගීව හිටපු අවස්ථා අපි දන්නවා. ඔය ගෝසිංග වනේ සිද්ධීන් ගත්තාම අපිට උදාහරණ වශයෙන් දක්වන්නට පුළුවන්. නමුත් මේ වගේ දියුණු විද්‍යාත්මක සමාජයක මෙවැනි තත්ත්වයන් වෙන්න විදිහක් නැහැ. අපිට පේනවා අපේ රටේ භික්ෂුන් වහන්සේලා කීපනමක් අපේ මේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයේ භික්ෂුන් වහන්සේලා කීපනවා කරන මේ හානිය ස්වාමීන් වහන්සේ මේක මුළු සමස්ත සංස්ථාවටම භික්ෂු සංස්ථාවටම මුළු ශාසනයටම ඒ වගේම අපේ ලාංකීය දේශපාලන පසුබිමට දරුණු ලෙස බලපාලා තියෙනවා. ඒ නිසා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව ඉදිරි මාස කිහිපය තුලවත් මේ පිළිබඳව තීරණාත්මක පොදු සාකච්ඡාවකට එළඹිලා සංඝ සංශෝධනයක් ඇති කරන්නට කටයුතු කරනවා නම් මම හිතනවා දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. සමස්ත ආදරණීය දරුවෝ වෙනුවෙන් අනාගත දරු පරපුර වෙනුවෙන් ඔබ වහන්සේලාගෙන් අපි ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාට දැන් කාලය ඇවිල්ලා තිබෙනවා සංඝ සංශෝධනයකට යන්න, ශාසනික සංශෝධනයකට යන්න. ධර්ම සංශෝධනයක් අවශ්‍ය නැහැ. ධර්ම විනය පිළිබඳව මේ සංගායනා දැන් අවශ්‍ය නැහැ. අපිට ධර්ම සංගායනා කරලා ඉවරයි. ධර්මයේ පැහැදිලිව අපිට තියෙනවා. ත්‍රිපිටක දර්ශනය, ත්‍රිපිටක ධර්මය අපිට තියෙනවා. ඒක කිසිම තර්කයක් වෙනසක් මොකවත් අපිට නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉදිරියට ගෙන යන්න, මේක දහවණය කරන අපේ සංඝ පීතෘන් වහන්සේලා, අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේක අරගෙන යන්නේ මොන විදිහටද කියන එක පිළිබඳව තමයි මේ සමාජයේ මේ ගැටලුව තිබෙන්නේ. චෝදනා කරලා වැඩක් නැහැ. මමවත් මේ අවස්ථාවේදී ඒ ස්වාමීන් වහන්සේලාටත් මම චෝදනා කරන්නේ නැහැ. මම නම් වශයෙන් මුකුත් කියන්නේ යන්නෙත් නැහැ. තව ඉදිරියට තව කාලය තියෙනවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ආයතී සංවරයේ පිළිටන්නට දැන් තවත් කාලය තියෙනවා. මේ වෙනකොට අපේ ස්වාමීන් වහන්සේලා කීප නමක්ම සිරගත වෙලා සිටිනවා. මේක මහා ඛේද වාචකයක්. තායිලන්තය, බුරුමය වැනි රටවල් වල බුදුදහම ගත්තාම එක නායකත්වයක් යටතේ ඒ රටවල් වල බුදු සසුන පවතිනවා. දැන් තායිලන්තය අරගෙන බැලුවොත් අපි තායිලන්තයේ සංඝ නායක කෙනෙක් ඉන්නේ. සංඝ නායකයන් එහාට තායිලන්ත තව භික්ෂු මේ තව නායකත්වයක් නැහැ. ඒ නිසා ඒ නායකත්වය අපේ ලංකාවේ කෝ? අපේ මේ තරුණ දරුවෝ අපෙන් අහන ප්‍රශ්නේ ඒකයි. අපෙන් අහන්නේ සර් කෝ අපේ නායක ස්වාමීන් වහන්සේලා. ස්වාමීන් වහන්සේලා මේ විදිහට හැසිරෙනකොට උන්වහන්සේලා YouTube හරහා ප්‍රකාශ කරන කුණුහරුප අපි ඒ වචනෙන්ම කතා කරොත් අපි දන්න වචනෙන් කිව්වොත් එහෙම උන්වහන්සේලා මේ කතා කරන මේ භාෂාව මේ නරක වචන අපි දරුවෝ කවදාකවත් ඒව අහලා තිබුණේ නැහැ. බහුතර මේ තරුණ තරුණියන් මේවා අහගත් ඇහුවා නම් ඒ අහගත්තේ දැන් ගමේ මේ අඩුමතරමින් බීගත්ත මිනිස්සෙක්වත් දීලා එහෙම කුණුහරුප කීකේ යන්නේ නැහැ. 18 එක්කෙනෙක් ඇති ඕන්න. නමුත් අපේ ස්වාමීන් වහන්සේලා ඒ එදා ගම්වල නූගත් කමට කසිප්පු වැනි මත්ද්‍රව්‍ය පානය කරලා හැන්දෑවට ඇඟේ ඇඳුම්වත් නැතුව අමුතිත්ත කුණුහරුප කීමෙන් ගමහරහා යන මිනිස්සුන්ගේ චරිත අද අපේ භික්ෂුන් වහන්සේලා රඟ දැක්වීම හරිම ඛේදවාචකයක් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ පණිවිඩය අපේ ගෞරවනීය ශාසනික නායක ස්වාමීන් වහන්සේලා මම හිතනවා දැන්වත් සිතට ගත යුතුයි. මගේ පන්ති වලට සහභාගී වෙන
මගේ දේශනවලට සහභාගී වෙන අපේ දරුවෝ විශේෂයෙන් ගැහැණු දරුවෝ මටම කියලා තියෙනවා අපි මේ තරම් කුණුහරුප කවදාකවත් අපි ගමේ අහලා නැහැ. අපේ ගෙදර කතා කරලා නැහැ. පාසලේවත් අහලා නැහැ. යාළුවෙක් කතා කරලත් නැහැ. අහවල් ස්වාමීන් වහන්සේලාගෙන් මෙන්න මේ වචන අපි අහලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ தત્ත්වය ඊටාත්ම භයානක තත්ත්වයක් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ தત્ත්වය වෙනස් විය යුතුයි. ඊළඟ කාරණේ දේශපාලනික වශයෙන් රජය හදන්න ස්වාමීන් වහන්සේලා යන්න ඕනේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාත්ම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මම හිතනවා බුදුන් වහන්සේ ජීවත් වුණේ අධිරාජ්‍යවාදී සමාජයක. අධිරාජ්‍යවාදී සමාජයක. අද වර්තමාන ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රවාදී ගවර්න්මන්ට් එකක්, ඩෙමොක්‍රටික් ගවර්න්මන්ට් එකක් අපේ ලංකාවේ තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. අද අධිරාජ්‍යයන් ලෝකේ ගොඩක් හේදිලා ගිහින් තියෙනවා. නමුත් අධිරාජ්‍යවාදී ආකල්ප ලෝකෙට පෙන්වුම් කරන උත්සාහ කරන රටවල් කීපයක් තිබෙන එක වෙනම කතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ 6 වන සියවසේ උන්වහන්සේ වැඩ හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ උන්වහන්සේ වැඩ හිටියේ අධිරාජ්‍යවරු හිටපු රාජ්‍යයක් තුල. නමුත් බුදුන් වහන්සේ කොතනකවත් අපි දකින්නේ නැහැ ඒ රජවරුන්ට රාජ්‍යයට අභියෝග කරපු තැන් අපි කොතනකවත් ත්‍රිපිටකයේ දකින්නේ නැහැ. කෝසල සංයුක්ත ගත්තාම සංයුත්ත නිකායේ මුළු කෝසල සංයුත්ත පුරාම තියෙන්නේ බුදුන් වහන්සේ කොසල් රජුරුවන්ගේ චරිතය ඉක්මවල කොතනවත් කතා කරලා නැහැ. බිම්බිසාර රජුරුවන්ගේ, අජාසත් රජුරුවන්ගේ, අජාසත් විශාල සමාජ ව්‍යසනයක් කරපු රාජ්‍ය නායකයෙක්. නමුත් බුදුන් වහන්සේ ඒ රාජ්‍ය නායකත්වයට කතා කරේ පුදුම විදිහකට. මේ අපේ අද වර්තමාන භික්ෂුන් වහන්සේලා රජයට ආමන්ත්‍රණය කරන විදිහට නෙමෙයි. මේ රජයේ ජනාධිපතිට, මේ රටේ අගමැතිවරියට, මේ රටේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කැබිනට් ඇමතිවරුන්ට අමතන විදිහට නෙමෙයි. ආණ්ඩුවේ යම්කිසි ප්‍රශ්නයක් වුණා නම්, දුර්වලකමක් වුණා නම් ඒක කතා කරන සාම්ප්‍රදායික ධර්මානුකූල පිළිවෙලක් භික්ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා. ඇයි ස්වාමීන් වහන්සේලා ඒ පිළිවෙත් අනුගමනය කරන්නේ නැත්තේ? භික්ෂුන් වහන්සේලා සිවුරු ගලවගෙන කාඩ්බෝඩ් අල්ලගෙන පේමන්ට් ගානේ වාඩි වෙලා හන්දි ගානේ වාඩි වෙලා අපරාධ දෙපාර්තමේන්තුව ළඟ ෆයිල් උස්සගෙන දහදුක් විඳින්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා උත්තරීතර උතුම් සමාජ කොට්ටාසයක් මේ මිනිස් සමාජය තුළ, මේ මානව සමාජය තුළ මේ தත්ත්වය නැති කරගත්ත යුතුද කියන ප්‍රශ්නය. රාජ්‍යත්වයට බුදුන් වහන්සේ කවදාකවත් ඇඟිලි ගහන්න ගියේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලිවම උන්වහන්සේ භික්ෂුණාට දේශනා කරලා තියෙනවා ඔබ වහන්සේලා රාජනීති නොමිය යුතුයි. රාජනීතිය රජතුමාට උපදෙස් දී යුතු ආකාරයක් බුද්ධ ශාසනයේ සාම්ප්‍රදායික තත්ත්වයක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට මම ඒ පිළිබඳව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. එක් ස්වාමීන් වහන්සේලා දන්නවා. ඒ නිසා නමුත් ඇතැම් භික්ෂුන් වහන්සේලා රජය හදන්න යන්නේ පාරේ පේමන්ට් එකේ වාඩි වෙලා අපරාධ දෙපාර්තමේන්තුව ඉස්සරහා පිට ෆයිල් උස්සගෙන ගිහිල්ලා නම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ළඟට දෙපා ළඟට කැබිනට් එකේ එන්න සකස් කරගන්න. දෙපා ළඟට. අපේ පොලිසිය නිලධාරීන්ට ඔබ වහන්සේලාගේ දෙපා ළඟට එන්න සලස්සන්න. ඔබ වහන්සේලාගේ බෙල්ලෙන් අල්ලගෙන සිවුර ඇදලා කන මිරිකලා බෙල්ල මිරිකලා පොලිසියට ඔබ වහන්සේලාව ඇදලා ජීප් එකට දාගෙන යන තත්ත්වයට ඔබ වහන්සේලා පත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මුළු සමස්ත අපේ සුපේසල ශික්ෂාකාමී ගුණගරුක විනයගරුක ධර්මදර විනයදර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කරන විශාල අපරාධයක්, අසාධාරණයක්. ඒ නිසා ඒ தත්ත්වය ස්වාමීන් වහන්සේලා විසින් කිසි දවසක නොකළ යුතුයි. මම නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ නැවතත් ඒ ශාසනික සම්ප්‍රදාය ආරම්භ කරන්න. ස්වාමීන් වහන්සේ නමකට අයිතියක් තිබෙනවාද තනි තීරණ අරගන්න? හැම ස්වාමීන් වහන්සේ නමකටම පන්සලක් තිබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා නියෝජනය කරන නිකායක් තිබෙනවා. ඒ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. සමස්ත ලංකාවේ බුද්ධ ශාසනය භාරව සිටින නිකායත්‍රයේ මහානායක ස්වාමීන් වහන්සේලා 3 නමක් වැඩ සිටිනවා. අස්ගිරි මල්වතු පාර්ශ්වයේ ප්‍රබල අපේ කන්දවුඩ රට රාජධානියේ වැඩ සිටියේ මහානායක හාමුදුරුවෝ වැඩ සිටිනවා.
උන්වහන්සේලා සුපේසල ශික්ෂාකාමී විනයදර ගුණගරුක භික්ෂුන් වහන්සේලා හැම කෙනාටම ඕන විදිහට පුළුවන් ද ආණ්ඩුවට තර්ජනය කරන්න, පොලිසියට තර්ජනය කරන්න, ගමේ මිනිස්සුන්ට තර්ජනය කරන්න, සමාජයට තර්ජනය කරන්න. ප්‍රශ්නයක් තිබෙනවා නම් පන්සලේ ගුරුනායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න ඕනේ. ගුරුනායක ස්වාමීන් වහන්සේ ශාසනාරක්ෂක බල මණ්ඩලය සමග සාකච්ඡා කරනවා. ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලා ඒ නිකායක නායක ස්වාමීන් වහන්සේව සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනේ. එහෙම නේද ශාසනික සම්ප්‍රදාය? ඒක නේද විනයගරුක භාවය? එහෙම නැතුව ස්වාමීන් වහන්සේලාට තනි ඕන විදිහට ඉඩකඩම් අල්ලගන්න යන්න, අනුන්ගේ ආගම් වලට දෝෂාරෝපණය කරන්න. මේ තත්ත්වයෙන් වෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? අපේ ලංකා සමාජයේ පිරිහෙනවා. අපේ මානව සිංහල සමාජය, බෞද්ධ සමාජය, බෞද්ධ නොවන සමාජය, කිතුණු සමාජය, ඉස්ලාම් සමාජය, මේ සීලම සමාජයන් පිරිහෙනවා. දැන්ට ඒ තත්ත්වයටපත් වෙලා තිබෙනවා. මම අනාවැකියක් කියන්නම් ස්වාමීන් වහන්සේ. වැඩි දවසක් යන්නේ නැහැ. අවුරුදු 20ක්වත් යන්නේ නැහැ. අපේ තරුණ පරපුර 100%ක්ම මේ බුද්ධ ශාසන මේ බෞද්ධ කටයුතු වලින් ඈත් වෙලා ඒකොල්ලෝ වෙන පැත්තක් බලනවා. මම හිතන්නේ ගමේ පන්සලටවත් අඩුමතරමේ මේ තරුණ තරුණියෝ යයි කියලා. අද සංගණනයක් කරලා බලන්න. මගේ සංගණන වාර්තාවක් තියෙනවා. මම මේ සංගණන වාර්තාව මේ වීඩියෝ එකකින් දෙන්නේ නැහැ. මම ඊළඟ වීඩියෝ එකෙන් මම මේ සංගණන වාර්තාව දෙනවා. කොච්චර දුරට ගමක තරුණ තරුණියන් පන්සලට යනවද නැද්ද කියන එක සම්බන්ධව. පන්සලෙන් ඈත් වෙලා. ඉගෙනගත්ත බුද්ධිමත් දරුවෝ ලාංකීය සමාජය අත්හැරලා යනවා. සමාජය අත්හැරලා යනවා. මගේ දේශන වලට හිටපු මගේම ශිෂ්‍යයන් මේ වන විට විශාල ප්‍රමාණයක් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, ඇමරිකාවේ, එංගලන්තේ, ඉන්දියාවේ මේ රටවල් වල ඒ ශිෂ්‍යයෝ ඉන්නේ. බොහෝ අය නැවත ලංකාවට එන්නේ නැහැ. අපේ රටේ ඉතුරු වෙන්නේ මොනවද ස්වාමීන් වහන්සේ? මම මේ මහානායක ස්වාමීන් වහන්සේලාගෙන්, අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේලාගෙන්, ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිකායක නායක ස්වාමීන් වහන්සේලාගෙන් මම මේ අහන්නේ. අපේ රටේ අනාගතේ බාර ගන්න කවුද? කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. නිකම් කුඩු වලට ඇබ්බැහි වෙච්ච, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච, අයිස් වලට ඇබ්බැහි වෙච්ච, නන්නත්තර වෙච්ච තරුණ පිරිසක් ඉතුරු වෙයි. බුද්ධිමතුන් මේ රට අත්හැරලා යනවා. අපේ ස්වාමීන් වහන්සේලා මීට වැඩිය විශාල ශාසනික මෙහෙවරකට යවන්න සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා තවදුරටත් ඔය පන්සල් තුලට වෙලා ඉන්න උත්සාහ කරන්න එපා. ඔබ වහන්සේලාගේ ඔය විනයමය ශාසනික නීති රීති දැන් ක්‍රියාත්මක කරන්න. ඔබ වහන්සේලාට මතක් කරන්න ඕනේ අනුරාධපුර යුගයේ ගෝඨාභය රජතුමා 69ක් අවිනයවාදී භික්ෂුන් වහන්සේලා තෝරාගෙන වෙර ලකුණු ඔබ්බවලා දකුණු ඉන්දියාවේ කාවේරි පටුනට පිටුවහල් කරා. ඔබ වහන්සේලා දන්නවා. මහානා මහාමුදුරුවෝ මහවංශයේ මේක සටහන් කරලා තිනවා. මේ තොරතුරු දකුණු ඉන්දියාවේ කාවේරි මේ වංශ කතාවල මේ තොරතුරු දැක්විලා තියෙනවා. ඒ తত্ত্বය නැවත උදා වෙයි කියලා මම හිතනවා. රජය මට පේන විදිහට තාමත් රජය ශාසනය කටයුතු වලට සම්බන්ධ වෙලා නැහැ ලොකුවට. බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ සංස්කෘතික අමාත්‍යාංශ නිහඬව ඉන්නේ ඇයිද කියන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේට වැඩිය සක්‍රිය විය යුතුයි. නීතියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුවහොත් ඇතිවෙන තත්ත්වය තාමත්ම බරපතල විය හැකියි ස්වාමීන් වහන්සේ. එම නිසා ස්වාමීන් වහන්සේලා පන්සල් වල වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේලාගේ නායක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරන්නේ තමන්ගේ ගෝල බාල භික්ෂුන් වහන්සේලාට තනි තීරණ ගත යුතු නැහැ. සමාජයේ පිළිබඳ තීරණයක් ගන්න ඕන නම් ඒක ඒ අදාළ අංශේ නායක ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනේ. එතකොට රජයත් එක්කලා සම්බන්ධතාව පවත්වන්න ඕනේ. මහා නායක ස්වාමීන් වහන්සේලා තුන්නම සහ ශාසන ආරක්ෂක බල මණ්ඩල වල ඉන්න මහා නායක හාමුදුරුවෝ සහ ඒ වගේම අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේලා එක ස්වාමීන් වහන්සේලාට ඕන විදිහට පොලිසිය වලට අභියෝග කරන්නයි, රජයට අභියෝග කරන්නයි එහෙම කරන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්නේ මේ ශාසනයේ එක දොයිතුවක් ඉතුරු වෙන්නේ නැහැ.
ගමේ පන්සලේ හාමුදුරන්ට දාන ටිකවත් අරන් යන්න පිරිසක් ඇති වෙන්නේ නැහැ. මේ ඉන්න පරම්පරා දෙක ඉවරුණාට පස්සේ. උදාහරණයක් කිව්වොත් එහෙම මගේ දෙමව්පියන්ගේ ආච්චි සීයා ඒ පරම්පරා දෙකයිනේ. දැන් මගේ වයසේ හැටියට ඒ පරම්පරා දෙක. ඒ පරම්පරා දෙක තාම ස්වාමීන් වහන්සේලාගේ පන්සල ආරාම වලට යන ඒකට අවබෝධයක් නැහැ. මම මේ කතා කරන්නේ අද වර්තමාන විද්‍යාත්මක තාක්ෂණික සමාජයේ ජීවත් වෙන තරුණ තරුණියෝ පිළිබඳව. ඒ දූ දරුවෝ පිළිබඳව. ඒගොල්ලෝ අහන ප්‍රශ්න සම්බන්ධව මේ. ඒ නිසා අනාගතයේ තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා දැනගෙනද ඉන්නේ නොදැනද ඉන්නේ කියන එක පිළිබඳව මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ එක ඔබ වහන්සේලාගේ සැලකිල්ලට යමු වේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මම මේට වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලා තීරණයකට එළඹෙන්න ඕනේ. විශේෂයෙන් විශ්වවිද්‍යාලවල යන භික්ෂුන් වහන්සේලා සම්බන්ධවත් උන්වහන්සේලාට දෙවිය යුතු අවවාද සම්බන්ධව භික්ෂුන් වහන්සේ නමකට පුළුවන් විශ්වවිද්‍යාලයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් කතා කරන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට පුළුවන් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම ධර්මානුකූලව හසුරවන්න. විශ්වවිද්‍යාලයක භික්ෂුන් වහන්සේලා අර තරුණ ළමයිත් එක්කලා පාර දිගේ බිම පාඩු වෙලා සිවුරු ගලවගෙන කාඩ්බෝඩ් අල්ලගෙන කෑ ගගා පොලිසියෙන් බැටන් ප්‍රහාර එල්ල කරමින් ඒවටත් මුහුණ දෙමින් වතුර පාරවල් වලට මුහුණ දෙමින් එච්චර ලෙබින් නින්දා විදින්න උනද? අශෝක දරුණු ලංකාවේ අග්නිදිග ආසියා කලාපේ ආසියාවේ හිටපු දරුණුම පුද්ගලයා තමයි අශෝක. දරුණුම පුද්ගලයා. ඒ තරම් මිනී කන්දරාවක් මරපු මිනිස්සෙක් අග්නිදිග ආසියාවේ අශෝකට හැර නැහැ. නමුත් අන්තිමට අශෝක ඊ타මාත්ම සරල මිනිසෙක් බවට පත් වෙනවා. කවුරු නිසාද? සංකිච්ච කියන චූටි හාමුදුරුවෝ හින්දා. අප්පමාදෝ අමතපදං කියන පුංචි ධම්මපදේන අප්පමාද වර්ගයේ පොඩි ගාථාවක් දේශනා කරලා රජුරුවන්ගේ මනස අනිත් පැත්තට ගහනවා. එවැනි උතුම් දහමක් හිමි අපි ඇයි ස්වාමීන් වහන්සේ මේ අපේ හාමුදුරුවෝ මේක කෙලසන්නේ? අර මඩ කලපේ ස්වාමීන් වහන්සේගේ හැසිරීම ඊ타මාත්ම ඛේදනීයයි. අපේ අතේ තව ඉන්නවා ස්වාමීන් වහන්සේලා. අපි තාමත් ඒ ගරු කරනවා ස්වාමීන් වහන්සේලාට. මම මේ ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකව අඳුරනවා. නමුත් ඛේද වාචකයක් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේලා තීරණයක් ගත යුතු කාලයේ ඉතා ඉක්මන් කරන්න, තව පමා කරන්න එපා. හෙට හිරු උදා වෙන්න කලින් තීරණ වලට එන්න පුළුවන් නම් ඉතාමත් අධික ස්වාමීන් වහන්සේ. තව කරුණු ගොඩක් සමගින් මම නැවතත් ස්වාමීන් වහන්සේ සහ ජනතාව හමු වෙනවා මෙවැනි වීඩියෝවක් තුලින්. ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි. চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නටත් මේ උතුම් දහමෙන් හදවත් නිමන්නටත් ඔබ වහන්සේලාට ශක්තිය බල ලැබෙන්න ඕන. මේ අපි කතා කරන මොහොත වෙනවට ඇමරිකාවේ අපේ ඉන්දීය වියට්නාමීය සහ ඉන්දීය ස්වාමීන් වහන්සේලා 25 නමක් මේ වෙනකොට ආලෝකා කියන පුංචි බලු පැටියෙකුත් එක්කලා කිලෝමීටර් 3000ක් වොෂින්ටන් නගරයට පාගමනෙන් ගමන් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩපිළිවෙල. කෝටි ගාණක් අද ඇමරිකානු කතෝලික ජනතාව හඬමින් කඳුළු සලමින් ස්වාමීන් වහන්සේලා වැඳගෙන මේ බුදුදහම ගැන හිතමින් හදවතින් ඒ සාමයේ මෛත්‍රිය කරුණාව ගොනු කරගෙන ඒ කතෝලික කෝටි ගාණක් ජනතාව අද විශාල ප්‍රාතිහාර්යයක් එතන දැක්වෙනවා. ස්වාමීන් වහන්සේ මේ පණිවිඩෙත් එක්කම මම මේ වීඩියෝ අවසන් කරනවා. අපි නැවත හමු වෙමු. අපේ ලාංකීය ස්වාමීන් වහන්සේලාට දහම් පණිවිඩය ලොවට බෙදන්නට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.